අද බනහලා ගෙදර ගියාම බලන්නකො. යන්න බැරි තරම් ගේ ඇතුලේ බඩු. හැපි හැපි යන්නේ. ඕවා එකක්වත් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඕවා එකක්වත් පරිහරණය කර කර සදාකාලිකව ඉන්න හම්බෙන්නේ නැහැ. ජීවත් වෙන ටික කාලයට සැහැල්ලුවෙන් ඉන්න අවශ්‍ය දේ තිබ්බා නම් හොඳට ඕම ඇති. අපේ පන්සලට ආපු වෙලාවක බලන්නකො ගියපු අය දකින්න ඇතිනේ. මං අර මයිල ගහක් යට ලෑල්ලක් උඩ ඉන්නේ. මටත් ඕනම් බැරිද පුතා ලක්ෂයක් දෙකක් දීලා අර සැටියක් ගෙනල්ලා කකුල් දෙක උඩින් තියාගෙන ඒ සැටියේ හේතු වෙලා AC කරගෙන ෆෑන් දාගෙන නාන ප්‍රකාර විචූර්ණ ගොඩාක් මැද්දේ තියාගෙන ඉන්න බෑ. මං දන්නවා මැරෙන බව. එයින්දා මැරෙනකන් ජීවත් වෙන්න සැහැල්ලුවෙන් තිබ්බා නම් හොඳයි. හමාගෙන එන හුලම් පොදක් වැදිලා, පායන ඉර එළිය වැටිලා, හඳ එළිය වැටිලා, වැස්ස පින්න ඇඟේ වැදිලා, තෙල් දුම දූවිල්ල මුහු වෙලා, මේ මහ පොළවේ තියෙන වැලි බොරළු පෑගිලා, ගහකොළ පිරිමැදිලා, ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න පරිසරයේ තියෙද්දි අය මොකටද අහංකාර උද්දච්ච හිරගෙවයි? තමන්මනේ හදාගන්නේ හිරගේ. හිර ගන්නවා කියලා කසාදයක් බැඳ ගන්නවා. එතකොට හිර වෙනවා. ඒකොල්ල හිර ගෙට යනවා. ඒක නේද කරන්නේ? බැඳපු මොන මිනිහද පුතා සතුටින් ඉන්නේ? මේ බැඳලා ඉන්න මිනිස්සු සතුටින් දොයි ඉන්නේ? නෑ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට. ප්‍රශ්න ගොඩ. දැන් ගෑණි දිහා බලන තරම් අම්මා දිහා බලනවද? නෑනේ. කසාදේ කරපු අපරාධේ. මිනිහට සලකන සැලකිල්ල අම්මට තාත්තට සලකනවද? නෑනේ. ඔබේ දරුවන්ට සලකන සැලකිල්ල ඔබව හදාපු ඔබේ අම්මාට තාත්තට සලකනවද? නෑනේ. එතකොට බොරු ගමනක් නෙමෙයිද මේ යන්නේ? සැබෑම මනුස්ස ජීවිතේද මේ? නෑ ආසාවන්ගෙන් පිරිච්චි ඔබේ ආසාවන් තෘප්ත කරගන්නට අවශ්‍ය වටපිටාව හදනවා මිසක් මේ ලෝකයෙන් අත මිදෙන්න, දුක් දුරලන්න, ප්‍රශ්න අඩු කරගන්න, ජීවිතයෙන් ලෝකයට වෙන්න ඕන දේ ඉටු කරමින් තමන්ගේ ස්වකීය ජීවිතයට අර්ථවත් උරුමයක් ලබා දෙන්නට ඔබ මහන්සි ගන්නේ නැහැ. හේතුව ඔබට ධර්මඥානය නැහැ, ඔබ මෝඩයි. මේ මෙතන ඉන්න අය අපි හඳුන්නේ ඔක්කොම වාගේ මෝඩයි. එක ප්‍රමාණ වලින් මහා ප්‍රඥයෝ ඉන්නවද මෙතන? නෑ. මෙතන මහා ප්‍රඥයෝ නෑ.